අපි කලින් වීඩියෝ එකේ දැක්කා ප්ලේන් එකට බෝඩ් වෙන්න කලින් මම මොනවාද එයාපෝට් එකේ කරේ කියලා. එතන වීඩියෝස් ටිකක් තියෙනවා ඔයාලට ගිහලා ආයේ ඒක බලන්න පුළුවන්. දැන් මම මේ බෝඩ් වෙලා ඉන්නේ US 306 කොලම්බෝ සිංගප්පූර් පාන්දර 1:50ට කොලම්බියෙන් ටේක් ඔෆ් කරන ප්ලේන් එකට. මේ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නන්නම් ප්ලේන් එක ඇතුලේ මොනවාද උනේ කියලා. වින්ඩෝ සීට් එකක් බුක් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ෆ්ලයිට් එකේ දෙන බ්ලැන්කට් එක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල. ඊට පස්සේ තව කොට්ටයක් හම්බුණා. පොඩි කොට්ටයක්. මේ තියෙන්නේ ට්‍රේ එක. මේක දෙකට දිග අරින්න පුළුවන් මේ ට්‍රේ එක. මේ තියෙන්නේ මෙතන ඇත්තට හොඳ ලෙග් ස්පේස් එකකුත් තියෙනවා. මම පහ යටක් පේනවනේ හොඳ ඉඩක් තියෙනවා දනිස් වලට ඉස්සරහා සීට් එකේ ඉඳලා. මේ තියෙන්නේ සේෆ්ටි ගයිඩ්. During evacuation, follow the flow path markings to the nearest exit. Please read the safety information card and passenger information leaf. Departure. Equipment containing radio transmitting devices such as portable radios and remote control equipment, including toys and walkie-talkies, should not be used at any time. All other devices should be switched off until 15 minutes after takeoff and once again switched off when the fasten seatbelt sign comes on for landing. You will be advised when it is safe to switch on mobile phones after landing. For takeoff, ensure that your seat backs are adjusted upright, tray table stored, footrest retracted, and your video screen stored until the fasten seatbelt sign is switched off. Smoking of any form is not permitted on this aircraft. Passengers occupying window seat should be locked until the fasten seatbelt sign is switched off after takeoff. Thank you for your attention. ට්‍රේන් එක රන්වේ එකේ ඇලයින් කරලා තියෙන ටේක් ඔෆ් එකට ඔක්කොම ලෑස්ති. එහෙනම් අපි යමු. ෆ්ලයිට් එකේ පැසෙන්ජර්ස්ලා ටිකක් අඩුයි. මං ඉන්නේ සීට් එකේ හැ පැත්තේ පේදි දෙකම සීට් දෙකම හිස්. රෝ එකේ ඉන්නේ මං විතරයි. එහා පැත්තේ එක්කෙනයි ඉන්නේ.
එක ෆුඩ් සර්විස් පටන් ගත්තා. මේ හම්බෙලා තින්නේ මට අද දවසේ මේන් ඩිෂ් එක. මීට කලින් ඒගොල්ලෝ ජූස් මොන හරි ඕනද කියලා අහුවා ක්‍රූ එකෙන්. ඊට පස්සේ මම ඇපල් ජූස් එකක් ගත්තා. ඒක නම් මම රෙකෝඩ් කරේ නැහැ. මං හිතන්නේ අද මේ වෙලාවේ මෙනු එක පාන්දර 1:40ට 50 විතර තියෙන ෆ්ලයිට් එකක් නිසා ඩිනර් එකට පස්සේ බ්‍රේක්ෆාස්ට් එකට කලින් තියෙන මෙනු එකක් වගේ එකක් ඩිෂ් එකක් වගේ එකක්. ඉන්න මම ඔයාලට පෙන්නන්න. ටිකක් අමාරුයි. මම ෆෝන් එකත් අල්ලගෙන තමයි රෙකෝඩ් කරනකොට මම මේක ඕපන් කරන්න හදන්නේ තනිය අතින්. රයිට්. මේ තියෙන්නේ මේ තියෙන්නේ අද මෙනු එක chicken pizza, vegetable curry roll, ඊට පස්සේ paneer kebab. මේ කොළ පාටට කොටු වගේ තියෙන paneer green paneer kebab කියලා කිව්වා. ඊට පස්සේ මැදින් තියෙන්නේ chicken vegetable roll එක. ඊට පස්සේ තියෙන්නේ chicken pizza කෑල්ල. Edinburgh sauce sachet packet එකක් තියෙනවා. වතුරත් හම්බ වුණා. ඊළඟට මේ තියෙන්නේ හම්බෙච්ච ඩෙසර්ට් එක. කාලා ටිකක් වෙලා නිදාගත්තා. මේක ඇත්තට ලොකු ෆ්ලයිට් එකක්, දිග ෆ්ලයිට් එකක් නෙමෙයි නිසා පැය 4ක විතර චුට්ටක් වෙලා නිදාගත්තා. දැන් එළිය වැටෙන්න පටන් අරගෙන හරි ලස්සනයි. බලාකොල්ට උටින් වලට උටින් ආසේ එළිය වැටිගෙන එනවා. තව ටිකකින් මම හිතන්නේ අපි ලෑන්ඩ් කරන්න ලෑස්ති වෙනවා. එතකොට මම ලෑන්ඩ් කරන ලයින් වෙන විදිහේ වීඩියෝ එකක් එන්නම්. ෆ්ලයිට් එක උපරිම උස ගියා. මම හිතන්නේ ඒකට කියන්නේ ක්‍රූසින් ඇල්ටිටියුඩ් කියලා. ඒක ගියා අඩි 39000කට. දැන් ගොඩාක් පල්ලෙහාට ඇවිල්ලා දැන් මේ චැන්ගි එයාපෝට් එකේ අපි ලෑන්ඩ් කරන්න ලෑස්ති. මේ වරායෝඩින් තමයි අපි ෆ්ලයි කරගෙන යන්නේ. මෙතනදී ඇත්තටම මම මේ සීට් එක මම තෝරගන්න විශේෂම හේතුවක් වුණා මේ මෙහෙම ඉන්නකොට මේ වින්ග්ස් වල තියෙන සෙටප් එක. වින්ග්ස් කොහොමද වෙනස් වෙන්නේ කියලා ලෑන්ඩ් කරනකොට ඊට පස්සේ ප්ලේන් එක බ්‍රේක් කරනකොට බලන්න පුළුවන්. දැන් ඔයාලා බලන් හිටියොත් එහෙම මේ වින්ග්ස් වෙනස් වෙන විදිය ඉස්සරහට බලන්න පුළුවන්. මේ විදියට වින්ග්ස් වල සර්ෆස් එක ලොකු වෙනවා ලෑන්ඩ් කරන්න දේශි වෙන්නේ.
ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්ලයිට් එක බ්‍රේක් කරනකොට ලෑන්ඩ් කරලා ඉවර වෙලා වින්ග්ස් වල සෙටප් එක කොහොමද කියලා ඒක හරි ඉන්ටරෙස්ටිං. ප්ලේන් ගැන ආසයට හරි ඉන්ටරෙස්ටිං. ඒ වගේ එකක් බලන්න. දැන් අපි චෙන්ගි එයාපෝට් එකට ඉන්නේ. ලෑන්ඩ් කරන්න ඔක්කොම ලෑස්ති. ඇත්තටම ලෑන්ඩ් කරනවා ඇඟට දැනුනේවත් නෑ. මම හිතන්නේ කතාවට කියන එක බටර් ලෑන්ඩින් කියලා. හරි ස්මූත්. කොහොමත් අපේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හරි ප්‍රසිද්ධයි. ප්‍රොපර් ලෑන්ඩින් එකම සර්විස් එකත් එක්ක සමහර අය නොයෙක් කතා කිව්වට කතාවට කියනවනේ අවුරුදු 43ක් ඇතුළත කස්ටමර් කෙනෙක්ට එක සීරීමක්වත් වෙලා නැහැ කියලා ප්ලේන් එකක් ඇතුලේ. ඉතින් එහෙම දේවල් අහනකොට හරි ආඩම්බරයි. අන්න අපි සිංගප්පූරුවට ලෑන්ඩ් කරා. එහෙනම් බොහොම ස්තුතියි මගේ මේ වීඩියෝ එක බලවට. UL 306 ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කොලම්බෝ සිංගප්පූර් ෆ්ලයිට් එක දැන් උදේ වෙලා 8:00යි. අපි එයාපෝට් එකට ලෑන්ඩ් කරලා තියෙන්නේ ටර්මිනල් 3 එකෙන්. දැන් යනවා සිකියුරිටි චෙකින්ස් වලට. ඊළඟ වීඩියෝ එකේ චෙන්ගි එයාපෝට් එකේ මම මොනවද කරේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බලවට. ඔයාලා හැමෝටම ජය වේවා.